ආයිබෝන් ඔයාලා මේක තුල ඉන්නේ ජොබ්ලස් එක YouTube channel එකේ ගෙන තවත් අලුත් වීඩියෝවක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරන් ආවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ලංකාවේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පවතින පුරපාඩු රැසක් පිළිබඳවයි. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා රැකියාව පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහා ජොබ්ලස් එක YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය වෘත්ති අධ්‍යාපන අංශය ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පවතින පුරපාඩු වශයෙන් තමයි මෙහි දක්වලා තියෙන්නේ. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පුරපාඩු වියේදී පහත සඳහන් තනතුරු සඳහා ස්ථීර පදනම මත බඳවා ගැනීමට ආයුධම්පත් කෙනෙකු ලැබුණ බවට තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. මෙහිදී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ තනතුරු පුරපාඩු වශයෙන් බඳවා ගන්න ලබන තනතුරු ගැන සඳහන් කරොත් නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු වශයෙන් බඳවා ගැනීම සිදු කරනවා. මෙහිදී තනතුරු පුරපාඩු එකක් සඳහා තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. අභ්‍යාස ඉංජිනේරු වශයෙන් තනතුරු පුරපාඩු 14ක් බඳවා ගැනීම සිදු කරනවා. වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරී වශයෙන් පුරපාඩු එකක් බඳවා ගැනීම සිදු කරනවා. ගිණුම් නිලධාරී වශයෙන් පුරපාඩු 1යි. පුස්තකාලාධිපති වශයෙන් පුරපාඩු 1යි. ආරක්ෂක නිලධාරී වශයෙන් පුරපාඩු එකක් බඳවා ගැනීම සිදු කරනවා. කළමනාකරන සහකාර තාක්ෂණික නොවන වශයෙන් පුරපාඩු 3ක් බඳවා ගැනීම සිදු කරනවා. රියදුර පුරපාඩු වශයෙන් පුරපාඩු 4ක් පවතිනවා. ඒ වගේම කාර්යාල කාර්ය සහායක වශයෙන් පුරපාඩු එකක් බඳවා ගැනීම මෙහිදී සිදු කරන බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම තනතුරු ගැන. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපද සාමාන්‍ය පෙළ සහ අපද උසස් පෙළ සමත් ඔයාලට ආයුධම්පත් යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථා කීපයක් ගැන විතරයි. මෙහිදී සඳහන් කරලා තියෙන සියලුම තනතුරු ගැන කතා කරන්න ගත්තොත් වීඩියෝ එක තවදුරටත් දික් වෙන හින්දා මම මේ වීඩියෝ එකෙන් අපද සාමාන්‍ය පෙළ සහ අපද උසස් පෙළ සමත් ඔයාලට ආයුධම්පත් යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථා කීපයක් ගැන විතරක් මේ වීඩියෝ එකෙන් මම සඳහන් කරන්නම්. එහෙනම් අපි බලමු මොනවාද මේ අපද සාමාන්‍ය පෙළ සහ අපද උසස් පෙළ සමත් ඔයාලට ආයුධම්පත් යොමු කරන්න තියෙන රැකියා අවස්ථා කියලා. මම මෙහිදී පළවෙනිම ඔයාලට තෝරාපත් කරගත්ත තනතුර තමයි කළමනාකරන සහකාර තාක්ෂණික නොවන තනතුර. මෙහිදී පුරපාඩු 3ක් තමයි පවතින්නේ. ඒ පුරපාඩු 3 බඳවා ගන්නා ස්ථාන වශයෙන් සඳහන් කරොත් ආනමඩුව කලාපීය මධ්‍යස්ථානයට තනතුරු පුරපාඩු 2ක් බඳවා ගැනීම සිදු කරනවා. ඒ වගේම බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයට තනතුරු පුරපාඩු එකක් වශයෙන් තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. මේ කළමනාකරන සහකාර තනතුරට ඔයාලට බාහිර සහ අභ්‍යන්තර අයදුම්කරණ වශයෙන් තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. අපි මුලින්ම කතා කරමු බාහිර අයදුම්කරණ වශයෙන් ඔයාලා අයදුම්පත් යොමු කරද්දී සලකා බලන සුසුකම් මොනවාද කියලා. අපොස උසස් පෙළ විභාගයෙන් පැරණි විෂය නිර්දේශයේ යටතේ විෂයන් 4කින් හෝ නව නිර්දේශයේ යටතේ විෂයන් 3කින් සමත් වීම මෙහිදී අපේක්ෂා කරනවා. ඒ සමගම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල හෝ දෙමළ භාෂාව හා ගණිතය ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාත්‍ය සහිතව විෂයන් 6කින් සමත් වී තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරමු අභ්‍යන්තර දියුණු කරනහට සලකා බලන සුසුකම් මොනවාද කියලා. අවුරුදු සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල හෝ දෙමළ භාෂාව හා ගණිතය විෂයන්ට සම්මාන සාමාත්‍ය සහිතව විෂයන් 6කින් සමත් වී දැනට ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික ශිල්පීය වැටුප් කාණ්ඩයේ අයට මේ සඳහා අයදුම් කළ හැකි බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. කළමනාකරන සහකාර තනතුරට දාලා වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට රුපියල් 46220ක් මාසිකව ලබා ගන්න පුළුවන්. අනිකුත් දීමනස් සමග ඔයාලට ඉහළ වැටුපට යන්න පුළුවන් බවට මෙහිදී සඳහන් කරලා තියෙනවා. මීට අමතරව රජය මගින් අනුමත දීමනස් සහ හිමිකම් ලබා දෙන බවටත් මෙහිදී කියලා තියෙනවා. මෙහිදී කළමනාකරන සහකාර තනතුරට බඳවා ගැනීමේ ක්‍රමය සිදු කරන්නේ තරංකාරී ලිඛිත පරීක්ෂණයක ප්‍රතිඵල මත හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් කියලා තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට දාල වයස් පරිමාණය ගැන කතා කරොත් අයදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. අභ්‍යන්තර අයදුම් කරන සඳහා උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැති බවට තමයි මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟ තනතුර විදිහට මම තෝරාපත් කරගත්තේ රියදුරු තනතුර. මෙහිදී තනතුරු පුරපාඩු 4ක් සඳහා තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. මේ රියදුරු තනතුරටත් බාහිර අයදුම් කරන සහ අභ්‍යන්තර අයදුම් කරන වශයෙන් බඳවා ගැනීම සිදු කරනවා. අපි මුලින්ම කතා කරමු බාහිර අයදුම් කරනට අදාළ අධ්‍යාපන සුසුකම් මොනවාද කියලා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 2කින් සමත් වීම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලබන බර වාහන පැදීමේ වළංගු රියදුරු බරපත්‍රය ලබා ගැනීමෙන් පසු රිය පැදීම පිළිබඳ වසර 3ක අවම පළ පුරුද්දක් ලබා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ.
මීළඟට අභ්‍යන්තර ඇතුම් කරන අදාළ සුසුකම් ගැන කතා කරොත් මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බර වාහන රියදුරු බරපත්‍රය ලබා ගැනීමෙන් පසු රිය පැදවීම පිළිබඳ වසර 3ක පළපුරුද්දක් සහ ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් කණ්ඩේ වසර 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කරන සිටින අයට මේ සඳහා ආයුධම්පත් යොමු කළ හැකි බවට තාමේදී තවදුරටත් සඳහන් කරලා තියෙනවා. මීළඟට රියදුරු තඳුරට අදාළ වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට රුපියල් 43280ක් මාසිකව ලබා ගත හැකි බවට තාම සඳහන් කරලා තියෙන්නේ. අනෙකුත් දීමනත් සමග ඔයාලට ඉහළ වැටුපට යන්න පුළුවන් බවට තාමේදී කියලා තියෙන්නේ. මීට අමතරව රජය මගින් අනුමත දීමනත් සහ හිමිකම්ද ලබා දෙන බවට තාමේදී සඳහන් කරලා තියෙන්නේ. රියදුරු තඳුරට බඳවා ගැනීමේ ක්‍රමය සිදු කරන්නේ වෘත්තීය පරීක්ෂණයක් සහ විභෝග සම්මුඛ පරීක්ෂණයක් මගින් කියලා තාමේදී කියලා තියෙන්නේ. රියදුරු තඳුරට අදාළ වයස් ප්‍රීමාව ගැන කතා කරොත් ආයුධම්පත් බාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි වී දී කියලා තාමේදී කියලා තියෙන්නේ. අභ්‍යන්තර ඇතුම් කරන සඳහා උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැති බවට තාමේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟ තනතුර විදිහට මම තෝරාපත් කරගත්තේ කාර්යාල කාර්ය සහායක තනතුර. මෙහිදී තනතුරු පුරප්පාඩු එකක් සඳහා තමයි බඳවාගෙන සිදු කරන්නේ. ඒ තනතුරු පුරප්පාඩු පවතින්නේ බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයේ බවට තමයි මෙහි සඳහන් කරලා තියෙන්නේ. කාර්යාල කාර්ය සහායක තනතුරට අවශ්‍ය සුසුකම් ගැන කතා කරොත් අපොද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම තමයි මෙහිදී අපේක්ෂා කරන්නේ. මේ තනතුරට දාලා වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට රුපියල් 40500ක් මාසිකව ලබා ගත හැකි බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. මීට අමතරව රජය මගින් අනුමත දීමනා සඳහා හිමිකම්ද ලබා දෙන බවට මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ඔයාලට ඉහළ වැටුපකට යන්න පුළුවන් බවට තමයි මෙහිදී දක්වලා තියෙන්නේ. කාර්යාල කාර්ය සහායක තනතුරට බඳවා ගැනීමේ ක්‍රමය සිදු කරන්නේ වෘත්තීය පරීක්ෂණය සහ විභවගත සම්මුඛ පරීක්ෂණ මගින් කියලා තමයි මෙහි දක්වලා තියෙන්නේ. මේ තනතුරට දාලා වයස් සීමාව ගැන කතා කරොත් ආයුධම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. අභ්‍යන්තර ඇතුම් කරන සඳහා උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැති බවට තමයි මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මීළඟට අපිට දක්වා තියෙන සියලුම තනතුරු සඳහා අදාළ පොදු කොන්දේසි වශයෙන් අපි මීළඟට ඒ ගැන කතා කරමු. මෙහිදී දක්වලා තියෙන පරිදි සියලුම ආයුධම් කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට තමයි මෙහිදී කියලා තියෙන්නේ. මානසික හා කායික වශයෙන් දිවයිනේ ඕනෑම පළාතක සේවය කිරීමට සුදුසු විය යුතුයි. ඉතා යහපත් චරිතයකින් යුක්ත පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉහත තනතුරට බඳවා ගන්නා බාහිර ආයුධම් කරුවන් වසර 3ක පරිවාස කාලයක සැපිරිය යුතුයි. ඔහු හෝ ඇය එම කාල සීමාව අවසානයේදී පෙන්වනු ලබන සතුටුදායක කාර්ය සාධනය සහ පැවැත්ම අනුව තනතුරෙහි ස්ථිර කරනු ලබන බවට තමයි මෙහිදී කියලා තියෙන්නේ. දැනටමත් තනතුරෙහි ස්ථිර කර ඇති අභ්‍යන්තර ආයුධම් කරුවන් වසර 1ක වැඩබලන කාල සීමාවකට යටත් වෙන බවට තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඉහත තනතුරු වලට බඳවා ගැනීම අදාළ තනතුරෙහි ආරම්භ වැටුප් පියවරට වෙන බවට තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඒ වගේම සේවක අර්ථ සාධක අරමුදල සඳහා වැටුපෙන් 8%ක් අය කරනු ලබන අතර ඊට ආයතනයේ දායකත්වය 12%ක් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සඳහා 3%ක් වෙන බවට තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඔයාලට මෙහිදී ප්‍රධාන වශයෙන් දක්වලා තියෙනවා ඔයාලා මේ තනතුරු සඳහා අයදුම්පත් යොමු කරද්දී අයදුම්කරුවන් පහත දැක්වෙන ලිපි ලේඛනවල ඡායා පිටපත් ස්වකීය අයදුම්පත සමග අමුණා විය යුතු බවට. ඒ තමයි උප්පන්න සහතික ඔයාලා අයදුම්පත සමග අමුණා යවන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපන හා වෘත්තීය සුසුකම් සනාථ කිරීම සඳහා වූ සහතික, සේවාඵල පුරුද්ද පිළිබඳ සහතික සහ ජාතික හැඳුනුම්පත තමයි ඔයාලා අයදුම්පත සමග අමුණා යවන්න ඕනේ. මීළඟට කියලා තියෙනවා දැනටම රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ දෙපාර්තමේන්තුවල සේවය කරන අය තම ආයතන ප්‍රධානීන් මගින් අයදුම්පත් එවිය යුතු අතර අයදුම්කරු තෝරා ගන්නා ලද්දේ නම් ඔහු හෝ ඇය සේවයෙන් නිදහස් කළ හැකි බවට ආයතන ප්‍රධානියා සහතික කළ යුතුයි කියලා මේදී කියලා තියෙන්නේ. ඥාතීන් නොවන ඔබ පිළිබඳව විමසිය හැකි දෙදෙනෙකු ඇතුළත්ව සම්පූර්ණ විස්තර සහිත අයදුම්පතක් තමා විසින් සහතික කරන ලද සහතිකවල පිටපත් සමග 2025 11 දෙවන දිනට ප්‍රථම කර්මනාකාර පරිපාලන හා මානව සම්පත් ලංකා ජයමානු කාර්මික අභ්‍යාස ආයතනයේ අංක 582 ගාලු පාර ගල්කිස්ස යන ලිපිනයට ලියාපදිංචි තැපෑලින් එවිය යුතු බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. ලිපි කවරේ ඉහළ වම් කෙරවලෙහි අයදුම් කරන තනතුර නිවැරදිව සඳහන් කළ යුතුයි. අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන බවට තමයි කියලා තියෙන්නේ. කෙටි ලැස්තුගත කරන ලද අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලැබෙන බවට තමයි කියලා තියෙන්නේ. අවසාන දිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බලන නොලැබෙන බවට තමයි තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. බඳවා ගැනීමට කිසිදු ආකාරයකින් බලපෑමක් කිරීම බඳවා ගැනීම සුදුසුකමක් වනු ඇත කියලා තමයි කියලා තියෙන්නේ. ඔන්න මම මේ වීඩියෝෙන් කතා කරේ ලංකා ජයමානු කාර්මික අභ්‍යාස ආයතනයේ පවතින පුරප්පාඩු රැසක් පිළිබඳව. ඔයාලට මේ සම්බන්ධ ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඔයාලට ඒ ලින්ක් මගින් ගිහිල්ලා ඔයාලට මේ සම්බන්ධ සියලු විස්තර ලබා ගන්න පුළුවන්. මම එහිදී ප්‍රධාන වශයෙන් සඳහන් කරපු තනතුරු වලට අමතරව අනිකුත් තනතුරු පිළිබඳව ඔයාලට ඒ ලින්ක්ස් මගින් ගිහිල්ලා සියලු විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන්.
ඒ වගේම පහලින් මම සඳහන් කරලා තියෙනවා Facebook page එකේ link එකත්. ඔයාලා Facebook page එකත් follow කරලා තියාගන්න කියලා මම මතක් කරනවා. මෙන්න මේ වගේ රජයේ රැකියා, පෞද්ගලික රැකියා, රජයේ නිවේදන සහ පාඨමාලා පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීමට Job+ එක YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකක් click කරලා තියාගන්න කියලා මම ඔයාලට මතක් කරන ගමන් එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.